අනේ අම්මට මේක තේරෙන්නේ නැහනේ. අන්දාලෙත් මොකක් හරි කිනලා හරි මොකක් හරි ගහලා ගන්න බලන්න. ඕගොල්ලෝ සල්ලි ගන්න නැත්නම් අයින් වෙන්න අපේ වැඩට යන්න පාරක් වෙනවා. අනේ මහත්තයා මට සල්ලි ගන්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් අරන් දෙන්න පුළුවන්ද? හරි කාඩ් එක දෙන්න ඕන නංගි. කීයද නංගි ගන්න ඕනේ? රුපියල් 2000ක් අරන් දෙන්න මහත්තයා. මේක 2000ක් ගැහුවා ආවේ නෑනේ නංගි. ඉන්න අපි 1000ක් දාලා බලමු. මේකේ සල්ලි නෑනේ නංගි. සල්ලි නාලු අම්මේ. අද නම් account එකට වෙලාවට සල්ලි ටික වැටිලා තියෙනවා. මොකක්? අර දෙන්න නේද මේ පාරයින්ට වෙලා බලාගෙන ඉන්නේ. ඇයි දන්නේ මෙතනට වෙලා තාම බලන් ඉන්නේ. තාම සල්ලි ටික එයාලගේ account වල වැටලා නැද්ද දන්නේ නැහැ. ඉක්මනට වැටේ එයාලගේ account එකට. මිනිස්සු සල්ලි නිසා පාරවල් ගානේ කොච්චරනම් රස්ති අද වෙලා ඇතිද? දෙවියනේ මේ අර අම්මයි දුවයි නේද? තවම මෙයාලා මෙතනද? පෑ ගානක් සල්ලි වැටෙනකම් බලන් ඉඳලා සල්ලි වැටිලා නැද්ද කොහෙද? මම ගිහිල්ලා ඉක්මනට බලන්න ඕනේ. සල්ලි නිසා මිනිස්සු මෙච්චර අසරණ වෙනවද? ඔයාලා තාම මොකද මෙතන කරන්නේ? උදේ ඉඳන් නේද මේ? අම්මට පොඩි කලන්තයක් ආව මහත්තයා. දවස් දෙකක් හොස්පිටල් එකේ ඉඳලා ආවේ මහත්තයා. නෑදෑ කෙනෙක් සල්ලි වගේක් දානවා කිව්වා මහත්තයා. ඒක තාම දාලා නැහැ. දවස් දෙකකින් හරියට කෑමක් නෑ මහත්තයා. ඒකයි අම්මට කලන්තේ. කො එන්නකෝ අම්මා අපි නැගිටිමුකෝ. කො එන්නකෝ මාත් එක්ක අපි ගිහලා මොන හරි කමු. මේ මහත්තයා නම් හරි හොඳ පාටයි නේද අම්මේ? අපි මොන හරි කාලෙමු අම්මේ. අම්මා මේ කැම ටික කන්න ඔය බීම් බොන්න. එතකොට ඔයාලා මොකද්ද කරන රස්සාව? අපේ අයියා නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා මහත්තයා. අම්මයි මායි ගඟේ රත්තරන් වල තමයි ජීවත් වෙන්නේ. නංගි මේ 5000 තියාගන්න. අම්මත් එක්ක ඔයාලා ට්‍රීවිල් එක යන්න. මේ කඩෙන් ඇති වෙනකන් කෑම අරන් කන්න. මං ඒ මල්ලිල කියලා තියෙන්නේ. මුකුත් වැරදිට හිතන්න එපා මං ගැන හරිද? අපිට මෙච්චර කාටද කාගෙවත් සල්ලි අරගන්නේ. මහත්තයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. අපි මේ සල්ලි අහපව ගෙනත් දෙන්නම් මහත්තයා. මට ඔය සල්ලි අහපව එපා. ඔයාලට ආයි අසනීපයක් වුණොත් එහෙම අවිස්සාලේ මැනික් ගන්න තැන මම ඉන්නවා. මේ මගේ කාඩ් එක. මොකක් හරි හදිස්සියක් වුණොත් මේකට කෝල් එකක් ගන්න අම්මා. මං එනං ගිහින් එන්නම් නංගි. මං ගිහින් එන්න අම්මා. හා මහත්තයා.